සුබ දවසක් යාළුවනේ. උදේට බඩ දනවද? මොනවා කෑවත් බඩ පිරනවා වගේ දැනෙනවද? ગેස්ට්‍රයිටිස් කියන්නේ අපේ රටේ හැම ගෙදරකම වගේ තියෙන ලොකු ප්‍රශ්නයක්නේ. හැබැයි අපේ මුතුන් මිත්තෝ මේ ප්‍රශ්නෙට නියම විසඳුම් දැනගෙන හිටියා. බෙහෙත් බොන්න කලින් අපේ ගෙවත්තේ තියෙන දේවල් වලින් මේ බඩේ දැවිල්ල සදාටම පාලනය කරගන්න පුළුවන් අපේ රටේ කෑම බීම 10ක් ගැන තමයි අද මම ඔයාලට කියන්නේ. මේවා පාවිච්චි කරලා ගොඩක් අය සුව වෙලා තිනවා. ඔයත් try කරලා බලන්න. ඔයාට දැන්න වෙනසත් කමෙන්ට් කරන්න. ඔයා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරලා අපේ පවුලට එකතු වෙන්න. හොඳම කෑම අංක 1 දියබත්. අර රෑට ඉතුරුන බත් වලට වතුර දාලා රෑක් පුරා තියලා උදේට කන එක. මේකේ තියෙන හොඳ බැක්ටීරියා බඩේ ඇසිඩ් ගතිය පාලනය කරලා බඩේ බිත්ති ආරක්ෂා කරනවා. අංක 2 අලු කෙසෙල්. තම්බලා හරි වෑංජනයක් විදියට හරි කන්න පුළුවන්. අලු කෙසෙල් වල තියෙන ගුණෙන් බඩේ තුවාල සුව කරනවා. අංක 3 තැඹූ ගස් ලැබු. ගස් ලැබු වල තියෙන එන්සයිම ආහාර ජීර්ණය වේගවත් කරලා බඩේ ගෑස් පිරීම අඩු කරනවා. අංක 4 කැඳ. පුරක්කන් කැඳ හෝ පොල්කිරි අඩු කැඳ වර්ග බඩේ ඇසිඩ් ගතිය උරා ගන්නවා. අංක 5 තඹපු එළවලු. මිරිස් නැතුවපු වට්ටක්ක වගේ දේවල් බඩට හරිම සුවදායකයි. ඊළඟට බලමු හොඳම බීම වර්ග. අංක 6 එලකිරි. බඩ දන වෙලාවට සීතල නැති නැවුම් කිරි වීදුරුවක් බීමෙන් ඇසිඩ් ගතිය අඩු වෙනවා. අංක 7 කෝමාරිකා පානේ. කෝමාරිකා ජෙල් එක වතුරත් එක්ක මික්ස් කරලා බීමෙන් බඩේ බිත්ති සිසිල් කරනවා. අංක 8 තැඹිලි වතුර. ශරීරයේ උෂ්ණත්වය අඩු කරලා ඇසිඩ් මට්ටම සමබර කරනවා. අංක 9 කුරුඳු තේ. කුරුඳු තඹපු වතුර මද රසයෙන් බීමෙන් බඩේ පිපුම නැති කරනවා. අංක 10 බාර්ලි වතුර. බාර්ලි තඹපු වතුර බීමෙන් මුළු ශරීරයම සිසිල් වෙනවා. ඉතින් යාළුවනි මේ කෑම බීම 10 ඔයාලගේ ජීවිතයට එකතු කරගත්තොත් ગેස්ට්‍රයිටිස් වලින් එන කරදර ගොඩක් අඩු කරගන්න පුළුවන්. හැබැයි මේකත් මතක තියාගන්න හැමෝගෙම ශරීරය එක වගේ නැහැ. ඒ නිසා ඔයාට මේ ප්‍රශ්නේ ගොඩක් වැඩි නම් හරි දීර්ඝ කාලින ලෙඩක් තියෙනවා නම් හරි අනිවාර්යෙන්ම දක්ෂ වෛද්‍යවරයෙක් හම් වෙලා උපදෙස් ගන්නත් අමතක කරන්න එපා. channel එක subscribe කරන ගමන් මේ වීඩියෝ එක share කරලා ඔයාලගේ යාළුවන්වත් දැනුවත් කරන්න. මීළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. මම ඔයාලගේ සේවා මිතුරු එස්.එල්. ජය වේවා.